ලෝක කාලගුණික දත්තවලට අනුව ශ්‍රී ලංකාවට මේ වසරේදී ඉතාමත් දරුණු නියම් තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතනදී එල්ලිනෝ කාලගුණික තත්වයක් පවා ලංකාව තුළ ඇති වෙන්න පුළුවන් කියලා අනාවැකි පළ කරලා තියෙනවා. මෙන්න මේ නිසාම ඉදිරි මාස කිහිපය තුළ ඉතාමත් දරුණු නියම් තත්වයක් ලංකාවට එන්න පුළුවන්. වර්ෂාව නොමැතිව වැව් වැලදොල ගංගා සිඳී යාම සිද්ධ වේවි. මේ හේතුව නිසාවෙන් විශාල අර්බුදයක් ලංකාව වගේ රටක ඇති වෙද්දී අපි කොහොමද මේ තත්වයට මුහුණ දෙන්නේ? මිනිස්සු විතරක් නෙමෙයි තිරිසන් සත්තුත් මේකට ගොදුරු වෙනවා. ලංකාව කියලා කියන්නේ ගංගා 104ක් මුහුදට 4 වටින් ගලා බසින රටක්. ඒ විතරක් නෙමෙයි ලොකු කුඩා වැව් 34000ක විතර අති දැවැන්ත වාරි පද්ධතියක් අපිට තියෙනවා. හැබැයි එහෙම වුණත් ජලයේ වටිනාකම අපේ මිනිස්සුන්ට තේරෙන්නේ ජලය නැත්තටම නැති වෙච්ච දවසට. මේ ලෝකයේ ජලය ප්‍රතිශතයක් විදිහට අපි ගත්තාම මේ සමස්ත ජලයෙන් 97.5%ක්ම තියෙන්නේ මුහුදු ජලය. මිරිදිය ජලය ප්‍රතිශතයක් විදිහට තියෙන්නේ 2.5%ක් විතරයි. ඒකෙනුත් 2%ක්ම තියෙන්නේ අයිස් ග්ලැසියර් විදිහට. ඉතිරි 0.5න් 0.2ක් විතරයි විල්වල සහ මඩ වගුරු වල තියෙන්නේ. තව 0.1ක් තමා භූගත ජලය විදිහට තියෙන්නේ. ඒ වගේම තවත් 0.1ක් වායුගෝලය තුල අන්තර්ගත වෙලා තියෙනවා. එහෙම බලද්දී අපි පරිභෝජනය කරන ජලය, ඒ කියන්නේ ඇලදොල ගංගාවල ජලය 0.1ක් වගේ හරිම අවම ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. ජලය තමා ජීවයේ පැවැත්ම. අපිට එල්ලිනෝ කාලගුණික තත්වයක් එන්නම ඕනේ ජලයේ වටිනාකම දැනෙන්න. ඉස්සරහට එන්න තියෙන එල්ලිනෝ කාලගුණික තත්වයට වගේම අනාගත පරම්පරාව වෙනුවෙන් ජල සම්පත රැකගන්න එක වගේම ජල මූලාශ්‍ර ටික ආරක්ෂා කරගන්න එකත් ඔබ මම අපි සියලු දෙනාගේම වගකීමක් වෙනවා. ඒ වෙනුවෙන් ජෙන්සී අපි කැප වෙමු.